ළමයි කවුද අද පන්ති අතු ගෑවේ? මම හිතුවද ටීචර් උක හයි කියලා. ටීචර් මේ අපි දෙන්න. සුපිරියට අතු ගාලානේ ටීචර්. මම හිතුව බඩ දෙන්න තමයි කියලා. හොද රතු ගාලා තියෙන හින්දා වෙන්නේ නැති මේ තනින් තන කුණු තියෙන්නේ. දෙන්නම කන පලා ගන්න නැතුව අවසිතලා පන්ති අතු ගාලා යන්න ඕන. මාටියා. කට වහපන් ගස්සු කුඩුව දෙන්න. මාටින් ටිකක් මෙහෙට එනවා. ඒ උක්කුන් අන්න බන් ටීචර් මට කතා කරනවා. ගුරුමෑණියනි කිමද මා ඇමතුවේ? ඉක්මනට ගිහිල්ලා රෙජිස්ටරි අරන් එනවා. ඒ මොකද්ද බං නේ? දන්නවා වගේ යන්න ඕන චාටර් එකකින් නැතුව. මල පොතේ අකුරක් දන්නේ නැති මට ඉංග්‍රීසි වචන කියපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ. පත්තු වුණා. ඉස්සර අවසක ඔබේ අත අරගෙන මතකද දොළ පාරේ ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද මහපාරේ ගෙව්වේ ආදර කාලේ අමතක නෑ අදටත් මට අමතක කරන්න බෑ. මෝ බූටක්වත් කාලද බං? කොහොමත් කුකුලනේ. Excuse me sir. Sir. යකෝ මේ තට්ටේ එකන් ඇහෙන්නෙත් නැද්ද? මොකද්ද ඔබ කිව්වේ? සර් රෙජිස්ටර් තියෙන්නේ කොතනද? අන්න රතන අයිනේ බලපන් ඇති. ටීචර් ඔය මොකක්ද ඔය බූරුව? බියර් බෝතලයක් කවුද ගෙනාවේ? දන්නේ නැහැ ටීචර් මම ලොකු සර්ගෙන් ඇහුවා මේ රෙජිස්ටර් තියෙන තැන මේක තමයි එතන තිබ්බේ. යකෝ ලොකු සර්ට මඩු වලකින් ගහන්න ඉබේ. හරි හරි තමසි ඔය කොතනින් තියලා ගිහින් ඉඳ ගන්නවා. හරි ළමයි වලට පණිවිඩයක් කියන්න තියෙනවා. හෙට ඔයාලගේ සිගිති පොළ තියෙනවා. ඒකල ලොකු සර් හොදම සිගිති පොළ තියෙන පන්තියට ලොකු තෑග්ගක් දෙනවා කිව්වා. උඹලා මගේ නම කන්නේ නැතුව හොදට කරන්න ඕන. ආ ටීචර්. හරි එහෙනම් තව ටිකෙන් ළමයි බෙල්ලෙක් ගහයි. මට හරක් ගාලා වගේ එහෙම ගිහිල්ලා අහුවෙන්න එපා. එන්න. මාටින් ෂොප් එකට එන්න බඩු ගන්න. පොඩි කට්ටියට පොප්කෝන් එකක්, ලොකු කට්ටියට සැරට එකක්. පොඩි කට්ටියට පොප්කෝන් එකක්, ලොකු කට්ටියට සැරට එකක්. මාටින් මොකද මේ තමස මගේ මේසෙට බඩු දාගෙන කරන්නේ? කරන්නේ ටීචර් පොලක්. ඇයි ටීචර් නියේ කිව්වේ පොලක් කරනවා කියලා? පොලක් කියලා මටත් තේරෙනවා බూరు. දැන් මං කොහෙද ඉන්නේ? තමස ගොළු ගෙඩිය උඩද? හරි ඉතින්. එහෙනම් මං බඩු ටික ගස් කරගෙන යන්නම් ඉතින්. නෑ දැන් ඉතින් ඉන්න ඕම. මොකද්ද ඔය සුවදක් එන්නේ? නිකන් බැදපු සුවදක්? ටීචර් මම මස් බැදලාගෙන ආවා පොලේ විකුණන්න. එන්න බලන්න චුට්ටක් ගන්න. හොද්දට බැදලා තියෙනවා හැබැයි. කීයද මාටින් මේක? 1000ට තමයි යන්නේ ටීචර්. ටීචර් හින්දා 999ට දාලා දෙන්න. මේක ගියාච්චිට යකෝ. ගණන් වැඩි නැද්ද මාටින්? ටීචර් මේ රෙද්දක් කියනවා බොහොම අමාරුවෙන් සරණීරු වගේ මේ කුකුළු දෙන්නත් උස්ස ගත්තේ. නෑ ටීචර් මම කිව්වේ සරණීරු මාමගේ කුකුළු දෙන්න ඉල්ලගෙන සල්ලි දීලා ආවා කියලා. එහෙනම් ඉතින් මටත් එකක් තියන්නකෝ. මම යද්දි ගන්න. අද නම් බිස්නස් යයි වගේ හොද්දට. මොනාද මාටින් මේ බියර් බෝතල් ඇතුලේ තියෙන්නේ? හුටා පිනාට දෙන්න තියපු බෝතල් දෙකනේ. දැන් මොකද කරන්නේ? ටීචර් මේ සරුවත් වීදුරුවක් රුපියල් 100යි. එහෙමද? මටත් වීදුරුවක් දෙන්නකෝ. එහෙනම් මම බීලා රසපදම කියන්න. රසපදම නම් ඕනේ නෑ ටීචර්. රුපියල් 100 දුන්නා නම් ඇති. හරි දෙනවකෝ ඉතින්. එන්න. එකක් ගත්තොත් දෙකක් නොමිලේ. දෙකක් ගත්තොත් එකක් නොමිලේ. මේ අනගිය වාසිය සුපුන්ගෙන් විඳ ගන්න. ප්‍රින්සිපල් සර් එන්න. මොනවාද සුපුන් පුතා පොලට ගෙනාවේ? සර් මං සීනි කුරුල්ලෝ ගෙනාවා. මේ කිබුල් බනිස් නේ බං. අපේ පැත්තේ ඕකට කියන්නේ සර් සීනි කුරුල්ලෝ කියලා. ලොකු සර් එන්න. අප්පෝ බිස්නස් එකනේ අරූ ගත්තේ. පිනත් ඉතින් මෝඩයා වගේ ගියා. මේ අපේ මාටින් පුතානේ. මාටින් තමයි ඉතින් නැත්තම් රාජසිංහ රජුරෝ නෙමේනේ. සර්ට කෑම දෝන බීම දෝන. බීම නම් තියනවා සැර එකක්. සැරටම දීහංකු කොල්ලෝ. උඹ නම් මගේ එකා බං. කොහොමද කියලා කියන්නකො බීලා සරුවත් එක.
අද නම් සට ගාලා බිස්නස් යන්නේ. උඩට ගිහිල්ලා බෝතලී බොන්න උන. නැත්තම් ජොබ් එකයි ගහලා යන්නේ. මේක නම් පිස්සුවක් බං. නිකන් හිම වැටෙනවා වගේ දැනෙන්නේ. මේ බං චුට්ටෝ ඔබ මොනාද බං පොලට දාන්න ගිනාවේ? මොනා ගේන්නද බං? අර අපේ තාත්තා පමුණුවෙන් ඩොක්කෝ වගේක් ගිනාවා. ඒ ටිකත් උස්සලා ගියපන්කෝ. වරෙන්කෝ අර පැත්තට ගිහිල්ලා මොන හරි බඩුවක් එකතු කරගමු බං. නැත්තම් ඉවරයි ඉතින් මිස්ගින්. යමු. චුට්ටෝ අර බලපංකෝ අතන ඉනිමගක් තියෙනවා. උස්සපන් බං. ඕකවත් විකුණලා දාමු කෙක්ට හරි. වරෙන් ෂේප් එකේ. යමයි ඉක්මනට කවුරු හරි දකින්න කලින්. සද බොද වෙලා ඇහැ අන්ධ වෙලා මාව අතරමං වෙලා. අන්න බං මයිකා. අම්මට සිරි චුට්ට කණ්ඩුල මෙහෙ වරින්. කොහෙද බං උඹලා යන්නේ? ඉනිමගකුත් අරගෙන. නෑ බං අපි මුකුත් බඩු ගෙනාවේ නැහැ. මේකවත් ඔය මොකෙක්ට හරි දීලා බලන්න බං. උඹ නම් ඉතින් ගොඩ ගිහිල්ලා නේ. ප්ලාස්ටික් පුටු වලට දෙනවලු බේතා. ඉල්ලෙච්ච ඇල්මේනියම් කලවලට දෙනවලු බේතා. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. දිරාපු යකඩ කෑලි, තාඩු කෑලි. පරණහට්ටි මොට්ටි. යහිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවලු බේතා. ඇහුණ දුබ්බලට බං. අප්පෝ ඒ යකඩ බඩුකාරයෙක් නියකෝ. මේ පොඩි වැඩක් නම් තියෙනවා. වරෙල්ලකෝ ඒ ඉනිමගත් අරගෙන. යයි යම්බං අපි. යකඩ අයියේ. ආවෝ මල්ලි කියන්නේ. අයියේ ඩෙස් පුටු වගේ ඒවත් ගන්නවද? ආවෝ මල්ලි ගන්නවා. ඕන එකක් දෙන්න. අයියේ ඔයා එහෙනම් එහා පැත්තට වෙලා ඉන්න. අපි එහා පැත්තට ඩෙස් කපුටු ටිකක් දාන්න. ඒ ටික අරගෙන අපිට කීයක් හරි දෙන්න. හරි මල්ලියා. චුට්ට කණ්ඩුල වරෙල්ලකෝ මගේ පිටිපස්සෙන්. වරෙන් කණ්ඩුල. අම්බෝ කවුද බං මේ ලොරියකට යට වුණා වගේ කෑ ගැහුවේ?